උපේක්ෂා දෙන්න. ඩැනී කියන කොල්ලෙක් හිටියා. මේ ඩැනී කියන කොල්ලා අම්බ මදාවියෙක්. ආය කරොත් කරන්නේ ඉස්කෝලේ නම කුචීත වෙන වැඩ. ආය මිනිස්සුන්ට කියන්න පුළුවන් තරම් වැඩ නෙමෙයි ඌ කරන්නේ. ඌ හැමදාම ඉස්කෝලේ නඩුවක් කියනවාමයි. ඌගේ ක්‍රියාකලාප නිසා ළමයේ ටීචර්ටත් ටීචර් ප්‍රින්සිපල්ටත් ප්‍රින්සිපල් දෙමව්පියන්ට නඩුවක් ගෙනියක කියපු නැති දවසක්. ඒක මුළු ඉස්කෝලේම හැමදාම එහෙන් ගියොත් ඒකට කුඩ ගහලා අරක වලට්ටලා අරකට මොකක් ඒවා සමහරවල්ලාට මහ ජරා දේවල් ඌ කරන්නේ. හැමදාම ඉස්කෝලේ කරදේ නිසා ටීචර් කිව්වා ලොකු සර් මට නම් මෙයාත් එක්ක මේ පන්තිය කරන්න බෑ. මෙයා මේ මුළු පන්තියම විනාශ කරනවා. මෙයාත් එක්ක කොහොමද මම ළමයි උගන්වන්නේ? එන්න කියලා. දෙමව්පියෝ ආවා. අම්මා ඉස්සරහම කිව්වා මේ ළමයා මම මදාවි ළමයි. මේ ළමයා මට නම් හදන්න බෑ. මේ ළමයාත් එක්ක මේ පන්ති උගන්වන්න බෑ. මේ ළමයා අස්කරයි. අම්මා පොඩෝ පාත් කරනවා. අනේ සමාවෙක ටීචර් කියලා ළමයා ඉස්කෝලේ අස්කරයි. ළමයා ඉස්කෝලේ අස්කරන් ගිහිල්ලා ඈත පැත්තකට යනවා. අවුරුදු ගාණක් ගිහිල්ලා යනවා. අවුරුදු ගානකට පස්සේ අර ටීචර් වයසකදී ඒ ටීචර්ට හැදෙනවා හෘදයාබාධය heart problem එක. ඒ heart problem එක හදාගන්න නම් අනිවාර්යයෙන්ම එක ડોක්ටර් කෙනෙක් ඉන්නවා. ඒ ડોක්ටර් තමයි දක්ෂයයිකද අනිවාර්යයෙන්ම එයාට කිව්වොත් ඔය දේ හොද කරන්න පුළුවන්. අමාරුවෙන් හොයාගන්නවා ડોක්ටර්. ડોක්ටර් හොයාගෙන ડોක්ටර් කියනවා සිද්ධිය. ඊවට පස්සේ මොකද කරන්නේ? ડોක්ටර් මෙයාව අරන් ගිහලා හොස්පිටල් එකේ ඔපරේෂන් තියටර් එකේ මෙයාට අවශ්‍ය ට්‍රීට්මන්ට් කරනවා. හෙමිට මෙයා හොඳ වෙනවා. ඊට පස්සේ ටීචර් මැෂින් එකේ ගහලා ඉන්නේ. හොඳ වෙලා ටීචර් ටිකෙට් එක ඇස් දෙක අරනකොට ටීචර් තේරෙනවා. එයාගේ ඇඟ ඉස්සරහින් ලස්සන සුදු කබායක් ඇඳගත්තු වේදනාව දාගත්තු හරිම හැන්සම් ડોක්ටර් කෙනෙක්. හරි ආසයි. වීදස්සේ කරනවා. ලාවට එනවා. මේ අත දෙනවා ડોක්ටර්. අත දෙනකොටම එකපාර ඇස් දෙක පිය වෙලා ඇඟ නිලංකාර වෙලා ඇඟ නිල් වෙලා අතපත් හැරෙනවා. ටීචර් එනවා. ડોක්ටර් කලබල වෙනවා. මොකක්ද උනේ? එන්න බෑනේ මේක. තලිවිලි කරලා හොයලා බලනකොට ක්ලීනින් සර්විස් එකේ ඉන්න කොල්ලෙක් ඩැනී කියලා ඌ අතු ගන්න ආපු ගමන් උගේ ෆෝන් එකේ බැටරි බහැලා ඌ අර ලෙඩා ගහලා තිබ්බ මැෂින් එකේ ප්ලග් එක ගලවලා උගේ චාර්ජ් එක. ඊයම් ඩැනී. ඒ ඩැනී හැදෙන්නේ හැදුලා නැහැ. ඒ තාම නෙමෙයි. සමහර ජාව තියෙනවා එහෙම වෙනස් වෙන්නේ මොකද? පුතේ මාංගාට කියලා දුන්නේ බීල් නෙවුව. ටියුට් එකේ මෙන්න මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න.